මේ සරස්වතී තෛලේ ඇත්තටම මොනවද තියෙන ಗುಣඵල? මේක පළඳින්න ඕනේ ඇයි අපි? මොනවද මේකෙන් අපිට ප්‍රයෝජනවත් වෙන කාරණා? ඇත්තටම දැන් අපි වට්ටෝරුව පිළිබඳව පැහැදිලි කළා. මේකේ අවසානයේ කියනවා අර කිව්ව බෙහෙත් වර්ග කලඳ දාලා ඒ කල්කය දුටු සතුටු කොළ යුසින් අබරලා මුදු පාත්‍රයට හිඳගෙන තෙල තියාගන්න පුළුවන්. ඒකට තෙල සකස් කරන ක්‍රමවේදයක් සිද්ධාන්ත උපචාර විදි වෙනම තියෙනවා. ඒකට ඒවා සාමාන්‍ය ගුරුවරයෙක් යටතේ ඔබ ඉගෙනගෙන අධ්‍යයනයක් කරලා සකස් කරගන්න. මේකේ ಗುಣ වශයෙන් ගත්තහම දැන් මේ පොතේ තියෙන විදිය මේක තියෙන්නේ මේ පුරාණ රහස් තෙල් බෙහෙත් පොත. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මේ අච්චු පොතක් බලන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා. මේකේ මූලාශ්‍ර පුස්කොළ පොත් අවශ්‍ය නම් ඕන වෙලාවක දෙන්න පෙන්නන්න සූදානම්. ඒක මම ළඟ තියෙනවා. ඒතකොට පහසුව සඳහා තමයි මම මේක ගත්තේ. පොත හැටියට පාවිච්චි කරන්නේ. ඒතකොට මේකේ කියනවා මේ තෙල වැළඳීමට නම් අශ්ව ලෝමයක් තෙල් ගා උදයේ දිව ගානු. අශ්ව කෙන්දක් ඕනේ. ඒතකොට අශ්ව කෙන්දි දැන් හොයාගන්න අමාරුයි. ඒතකොට රන් තැඹිලි කෙන්දක් වගේ ආදේශයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. එහෙම අරගෙන උදේ දිව ගානු කියන එකත් වඩා සුදුසුයි බ්‍රහ්ම මූර්තිය. ඒ වෙලාවෙන් පාවිච්චි කරනකොට එහෙම නැත්නම් වෛතාල වේලාව. වෛතාල වේලාව අපි කියලා දෙන්නේ නැහැ. ඒතකොට බ්‍රහ්ම මූර්තියෙන් ගන්න. මෙම ක්‍රමයෙන් සතියක් වැළඳුව පණ්ඩිත වේ. සතියක් වැළඳුවොත් පණ්ඩිත වෙනවලු. දෙසතියකින් කිඳුරු නාදද කටහඬද වේ. මාසයක් වැළඳුවොත් මයුරන්ට මෙන් ඇස් පෙනේ. දෙමසක් වැළඳුවොත් බ්‍රහස්පතිට සමාන වෙයි. තුම්මසක් වැළඳුවොත් සරස්වතිට සමාන වෙයි. සරස්වතී තෛලයයි සරස්වතී දැහැනකින් ජීවන් කරගන්න පුළුවන්.